Hey guys, welcome to my channel. ඔන්න ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් බලන්න තමයි ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අපි කතරගම යන ගමන්. ඉතින් මට හිතුණා vlog එකක් කරන්න ඕන කියලා. තැත්තින්නේ. හරි ඉතින් හරි. ඒ උනාට සද්ද එනවා අපිට නේද? තෝඩ කවල බෙහෙත් නැහැ නේද? ඉතින් මං අපිට ඇහෙන ඕනේ. හරි ලං ඉතින් ඇහෙනවනම් ජෙට් එකක් වෙන්න පුළුවන්. තමයි තාත්තා ජෙට් එකක් වුණොත් දැන් නැහැ පැතිලා. ඒව නම් කියන්න බෑ මචං. ඒ යවන ගෙත් නෙමෙයි යන්නේ. ආදී. Oh, harus alih aku deh, bos jalan mah. අපි දෙන්නත් එක්ක යන්න ආපු අපේ යාළුවෝ දෙන්නා කලින්ම කියන්න ඕනේ මේ දෙන්න කපල් නෙවෙයි හරිද මේ දෙන්න යාළුවෝ අපි දෙන්න යාළුවෝ දෙන්නත් යාළුවෝ විතරයි හරිද කපල් නෑ කපල් අපි දෙන්න විතරයි ඔයා මම දැන් ගත්තු එක ගත්තා ඔයා hina වෙලා නැහැ ඉතින් ගන්න දින ප්‍රශ්නේ මේ රස්නේ පීනාන්න බෑ නැත්නම් ඔයා hina වෙනවද අවුවත් එක්ක තියාගෙන මේ මොකද අපි පාපනේ ඕනේ මට තියෙන ප්‍රශ්නේ චුට්ටක් hina වෙන්නේ නැහැ නේද කියලා. යා කැප්ෂන් එක මොනවා කියද? hina වෙන්න වගේ නතු කරත් යා. අපි කියනවා නැකේ මේ hina කියන්නේ. එනේ කැදිනවා තියෙන්නේ. මටද? සාමාන්‍යයෙන්ම කෑර ළමයි එක hina වෙන්නේ නැහැ. හරි ඉන්නේ. Saya sama neng kalau lagi hinawa kata itu nih. Nah ini bodoh Venus. gitu apa abis itu nih? Abis itu nih kan abis itu nih alu nih. Alu tuh. Apa ini? Pahamaran. Pahamaran? Tuh. Pahamaran? Nah, hayamara. Atau ini? Atau ini alat pakai. Hayamara, serius hayamara. Labana. හොඳටම කල්පනා කරලා අන්තිමට මට කිව්වනේ බොරුවක්. ඇත්තටම අපි යාළුවලා අවුරුදු 7ක් වෙන්න එනවා දැන් ලබන අවුරුද්දේ ජනවාරි වලට. ඉතින් එහෙම තමයි මට ඉස්සෙල්ලා කියුනේ වැරදියට පහමාරක් කියලා. හරි ඔබ කියනවා කොහෙ යන්නේ කියලාද? ඔව්. යා ඉතින් මේ පාරේ. දැන් ඔය දුකින් යන්නේ ඔය. මේමද කියේ? ඊට වැඩි හතරින් යන්නේ මේ දැන්. කඩියට යන්නේ. කවදා හරි තනියෙන් යන්න ඕනේ. මේ පාරේ මම යනවා. කතරගම යනකොට හම්බෙන ඉතින් ඔන්න ඔය පාර ගැන තමයි ඉතින් ඔය යාළුවෝ ඔච්චර ඔය කියන්නේ. අතන මේ දේවල් හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි. සීරියස් නෑ හරිද? අත දේවලුත් තියෙනවා. හැබැයි ගොඩක් ඒවා ආතනකට ජෝක් එකකට කරලා විතරයි. මේ මගේ මෙතන ඉහමෙත මුහුද නේද? නෑ ඔය දෙයියත් කන්දිය. ඒ කන්දියේ දෙයියත්. මේ ගෑනට මුහුදේ පරිදි ඉතරම. අයියකෝ. මොඩයි බලන්න. ඒ මොඩගේ හොඳ එක බා. මොඩ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් මට කරලා. ඈ? මේ දැන් උඩුලේ වාරයක් කියනද? නැහැ ඒක ගහලා දෙන්න මේකට අනුව යා මුහුද ගොඩ කරලා සුනාමියක් ආවොත් ඒක වැලගෙන්න. ඔය පාරගේ රටවල් ගන්න. කණ්ඩියක් හදලා දෙන්නේ ඒකනේ. සුනාමිය ආවොත් බේරෙන්න. උඹගේ උදේ යාළුවට යකෝ අද කරන්නේ පුතන්. අය වාගේ උන දෙර ගන්න ඕනේ ඒට දෙන්න පොළ වාගේ. ඇත්ත මාත් පිළිගන්න. අර ඉන්න වරකට තමයි. අනේ බලය යන්න. නෑවට ඉන්නේ. එළියට බැස්සුවම බලා ගන්න එළියට බැස්සුවම. මේ සත්තු කියනවා. යාගේ අපිට. මගේ අක්කේ. අර අක්කේ වීඩියෝ ගත්තා. ආවත් YouTube එක වන්න. අනේ පොනේ. අරෝනිත් එක්ක. ඔය තරින්නේ අනාගත YouTube නටන වීඩියෝ. ඒක සර. මේ තියෙන ඉතින් ඒ මම කියපු කණ්ඩිය ඇත්තටම මගේ ලාව කිව්ව පට්ට මෝඩ කතාවක් ඒක පස්සේ මට තේරුනේ. ඔයාලට තේරෙනවද කොච්චර සීරියස් දෙයක් කතා කරන්න හැදුවත් ඒ දෙයට ෆෝකස් කරන්න බැරි කෙනෙක්. මට නම් ඉන්නවා. මගේ ඉහ පැත්තේ ඉන්න. ඔන්න බලන්නකෝ ඉතින්. මෙහෙමයි කොච්චර අවුරුදු ගානක් ලව් කරත් ඒක සෙට් නැත්තම් අතාරින්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් හැදෙන්න.
ඔයයි උඩ තියා බලන්නේ. ඉතින් මම මේක කරලා මේක ගන්නවා. එතන බම්මනේ බඩ කරොන්නේ නැහැ. ළමයි ඉතින් මෙයා ඉන්නතන මට සීරියස් වෙන එක හරි අමාරුයි. ඉතින් මෙයා මගේ ළඟ ඉන්නේදි කරන්න. එතකොට එහෙම තමයි. ඉතින් මට තව දෙයක් කියන්න. ඇත්තට මගේ හිනාව කැතයි. මම දන්න මේක. මම පරද්දවල. මම පරද්දවල. මේ කියන්නකෝ. මම පරද්දවල. පොඩ්ඩක් බරක් කියුවා. මගේ ළඟ තියෙන ගහන එක. ඔව්. ආයෙත් ඉතින් අපි දෙන්න මේ කතරගම යන්නේ. අපි දෙන්න ගිය අවුරුද්දේ කතරගම ගියපු වෙලාවේ බාරයක් වුණා. ඉතින් ඒ බාරෙන් නිදහස් කරන්න තමයි අපි දෙන්න මේ යන්නේ. ඉතින් ඒ අතර අපි දෙන්න විතරයි යන්න හිටියේ. කොහොම හරි අපේ යාළුවෝ දෙන්න කතා කරාම ඉතින් ඒ දෙන්නත් එන්නම් කියලා කිව්වා. අන්තිමට ඉතින් ඒක ට්‍රිප් එකක් වගේ වුණා. මම ලේස්තිලා නටනවා. ඉතින් හැමෝම දන්නවත් වගේ ඉතින් කතරගම යනකොට අනිවාර්යෙන් මැණික් ගඟෙන් මූණ හරි හොදගෙන එපා යන්න. ඉතින් අපිත් මෙතනින් මූණකට චුට්ටක් හොදගෙන අපි මෙතනින් මෙහා පැත්තට ගියා. මොකද වතුර තිබුණ නැහැ වැඩිය. මාළු නම් හිටිය ගොඩක්. අපි ඉතින් මෙතනින්ම මූණ හොදගෙන එහා පැත්තට ගියා. මේ තියෙන ඉතින් කතරගම ඉතින් දේවාලය. ඉතින් ඉස්ලා දේවාලයෙන් එහා පැත්තට යන්න ඕන. මොකද බෝධිය වැඳලා ඉපයි දේවාලේ වඳින්න. අපි මෙතනින් එහා පැත්තට ගියා. එහා පැත්තට ගිහිල්ලා තමයි බෝධිය වැඳලා ඊට පස්සේ තමයි අපි දේවාලේ වඳින්න මෙතනට ආවේ. මෙතන බොරුව කියලා. ගඟේ වතුර තියෙනවා. ඉබුලු නෑ බයි. මාතර එක කකුලට පන්නලා තෝරලා Mungkin Damium gerde apa? Damium ger. දෙන්න මොනික් පැත්ත හැරුණා. පාර මිනිස්සු දෙන්න වේ. හරිම බිමන්තයි. අපි මේ ෆොටෝ ගන්නේ බෝධිය වැඳලා ඇවිල්ලා. බෝධිය ඇතුළේ ෆොටෝ ගත්තේ නැහැ මොකද පුදුම අවුවයි. ඉතින් අපි මෙතන ෆොටෝ එකක් ගන්නේ මෙන්න මේ ෆොටෝස් එකේ හින්දා. මොකද අපි දැන් ගිය අවුරුද්දේත් ඇවිල්ලා මෙතනම ෆොටෝ එකක් ගැහුවා. ඉතින් අපි මේ අවුරුද්දේත් ගිහිල්ලා එතනම ෆොටෝ එකක් ගත්තා. වෙනස බලන්න. ඉතින් ඔයාලත් කියන්නකෝ බලන්න අපේ වෙනස කොහොමද කියලා අපි වෙනස්සලාද ඇත්තටම කියලා. ඉතින් මේ ෆොටෝස් දෙක ඇත්තටම අපි දැන් ලස්සනයි නං කමෙන්ට් එකක් දාන්න මතක කරගන්න. නෑ. අර මේ නැන්දම්මනේ. නැද්ද? ඔය ඔබ තර විදිහට බලලා. ලේලිද? කතරගම ඉතින් බාරයක් වෙන්න ගියත් බාරයක් නිදහස් වෙන්න ගියත් අනිවාර්යෙන් පුජපටියක් තියන්න ඕන. ඉතින් අපි දෙන්නම් ගියේ බාරේ නිදහස් කරන්න. මේ දෙන්න නම් මං හිතන්නේ ගියේ බාරයක් වෙන්න. ඉතින් ඒ දෙන්නත් පුජපටි දෙකක් ගත්තා. අපි දෙන්නත් එක පුජපටියක් ගත්තා. අරගෙන එතන ඒ වැඩ ටික ඉවර කරලා ඉතින් පුජපටි අපි වේදුව පුජපටි තුනම. හැබැයි ඔහම ගොඩක් අය ගත්තේ නෑ. ගොඩක් කියව මොකද මේ වෙලාව වෙනකොට පුජපටි ගොඩක් නිදහස් කරන්න බාර නිදහස් කරන්න ඇවිල්ලා එහෙම ගොඩක් බෙදලා තිබුණ එතන ඉන්න අයට. ඉතින් එතන අය සමහර අය ගත්තේ නෑ. ඉතින් අපි ඒ ටික අරගෙන ගියා එළියේ ඉන්න කාට හරි දෙන්න කියලා හිතා. නෑ මම දැන් ගත්තේ මම බලන්න එක දුබෝ ගෙදර යන්නේ. හලෝ. කොච්චර මොන පෙන්න බලන්න. ගෙදර යන්න හලෝ. ඔව් හලෝ. පස්සේ මම අරගෙන තැලෙයෝවා. අපරාධේන මේ දියුල් වලින් දියුල් එකක් හදන්න. මේ පුෂරක් හදන්න. අර ගඟේ කිඹුල්
බලන්න ආන්න ඕන හොඳේ. කියන කිඹුල එද්දි දුවන්න ඕන ගොඩට. වතරේ. ඔව්. දුවන්න ඕන. ඔව්. මාළු මේ මෙච්චර ගොඩ වතුරේ කිඹුල අරන් එද්දි දුවන්න ඕන. බොරුනේ. ඔව් ඔව්. I'm Steph Utterback. I'm ඊට රහද අලින්න කිකිලා නෑ නේ. අපි දැන් මේ කටේම යන්නේ නාන්න. ඇත්තටම මේ කොහේද කියලා නම් මට මතක නැහැ හරියටම තැන. කොහොම හරි මේ ගඟේ කිඹුල්ලෝ ඉන්නවලු. මේ පැත්තේ අලිත් ඉන්නවලු. හැබැයි ගඟෙන් එහා පැත්තේලු අලි ඉන්නේ. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද කියලා. නිය රේස් එකක් බලනු කතරගම ඇවිල්ලා හයියු මම දන්නේ. අපේ කොල්ල දෙන්න උන් දෙන්නේ යනවා මං ගානක් නැහැ අපි දෙන්න මගෙන් ඇවිල්ලා අලියෙක් උසන් ගියා තේ දෙන්න ගන්න අන්න මම පෙරලා යන්නේ බොහොම දුවන්න එක පල්ලගේ රෝල්ලලා යාවි ඔව් බං ගෙලිම ගඟේ ඉඳීවි ඔව් ගොල්ලන්නවා මම දැත්තම දැමයි කියලා මෙන්න මේක තමයි ඉතින් අපි ගියපු ගඟ. අපි මේ නාන හරිය නම් ගොඩාක් ජඹුර නැහැ. හැබැයි එහාට යන්න ගොඩාක් ජඹුරයිලු. අපි ගියේ නෑ එහාට. අපි කටියෙන් මෙතන තමයි හිටියේ. ඉතින් මේන් අපි හතර දෙනා. අපි හතර දෙනාම නෑවෙත් නැහැ. ඇත්තටම අපේ ගැහණු ළමයා නෑවේ නැහැ. මමත් නෑවේ නෑ ඇත්තටම. ඔළුව තිබුණේ නෑ. මමත් වතුරේ බැහැලා හිටියා විතරයි. ඔය නාන්න තිබුණ කාලේ උඩ නාල පුරුදු නෑනේ. ඔය නාන්නේ නෑ. ඒකද නාන්න පුරුදු නැති ළමයි තමයි මේ ඉන්නේ. මං කෙම්පුරට විතරයි නාන්නේ. ඒකද. අද කෙම්පුර දවසේ නෙවෙයිද? මම කෙම්පුර දවසේ නාන්නේ. ඒ නඩුවේදී මම හොගාලා සතිය අපේ නේද හිටියේ. දැන් අපි මේ නාලා කරලා කෑවත් එක්ක ඇත්තට මම මේ වෙලාව වීඩියෝස් අරගෙන නැහැ. අපි ඉතින් නාලා කාලා දැන් අපි ආයෙ යන්න පිටත් වෙනවා. අපි යන්නේ දැන් ගෙදර නෙවෙයි අපේ දාන ගෙදරක් තිබුණා. එහෙට තමයි යන්නේ. මම එතන වීඩියෝස් ගත්තෙත් නැහැ. යන ගමන් වීඩියෝ විතරයි තියෙන්නේ නේද? මේක විදියට ගන්නවද? අනාරියෙන් ගන්නවද? අර හරියෙන් ගමු. අඩිසිය පාරෙන් ගමුද? ඔව්නේ ඒ තමයි හොඳ කොටස. අඩිසියේ පාර ගාව. ඒ අඩිසිය පාර. අඩිසියේ පාර රාව. මොකක්ද සින්දු? දුටුවාව දීලද? ඊළද සෙන්කඩ ළඟ. සෙන්කඩ නෙවෙයි. දංකොඩ ළඟ. නෑ සෙන්කඩ ගල පොරවරේට. නෑ මොකද්ද සින්දු සෙන්කඩ ගල? වහින ඇසලා. ඔව්. නෑ බං. මොකද්ද අඩිසියේ පාර ගාව? දුටුවා මගේ. සංකර ඇති පින් කරන. සෙන්කඩ ගල ගන්නද? සංකර නැති ඉංගර නැති පින් කරන නැති සංකඩ නිරුංගුලිති. සින්දු ආවනවා. මෙන්න නෑ ටිකක් යන. අනේ වරු ටික පිස්සු. අර ඔය යක්කෝ වගේ නේ. නෑ හරක් වගේ. හරක් වගේ. මම ගිය පාර මේ හරින්නේ මම දැනන්නේ දුන්නේ මේ කොහෙද කෑවේ කියලා. මම අර අතන කඩේ පාස් වුණා. ඔය තියෙන්නේ මේක නෙවෙයි. නෑ පාස් වුණා. ඔයාලා හිතන විදිහට මේ වීඩියෝ එකේ වැඩිපුරම බයිට් උනේ කවුද? මම නේද? ඒක සාමාන්‍ය ආනේදී මේ තුන් දෙනාට මාව බයිට් කරන්න තියෙනවා නම් වෙන කිසිම වැඩක් නැහැ. ඇත්තටම මේක හැමදාම එහෙමමයි. අද විතරක් නෙවෙයි. මේ තුන් දෙනාගේ වැඩේම මාව බයිට් එකට ගන්න එක, මාව විහිළුවට ගන්න එක වෙන වැඩක් නෙවෙයි. ඉතින් මේ අයිට අහස කියන්නේම මැජික් එකක්. ඉතින් බලන්නකොයි මැජික් එකේ ලස්සන පුදුම තරම් ලස්සනයි මේ වෙලාවේ අහස. කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. ඉතින් ඔයාලා බලන්නකො මම බොරුද කියන්නේ කියලා මේ. මම දැන් නම් ඉර පේන්නේ නැහැ පොඩ්ඩක්. හැබැයි මාරම ලස්සනයි අහස. පුදුම ලස්සනයි. අපි මේ ගෙදර යන ගමන් නෙවෙයි තාමත් ඉන්නේ. මම අර කිව්ව දාන ගෙදර තමයි. මේ මොනේ නේද අපි කතා කරන්නේ මොකද ඒවන්නේ? යකෝ මම ගොනෙක් වගේ හිටියට මම නෝනක් කරන වැඩ කරේ.
මේ වෙලාව වෙනකොට නම් ළමයි මගේ ට්‍රැක් හොඳටම පැනලා තියෙන. මොකද මේ වෙලාව වෙනකොට මට ඔළුව කැක්කුම් තිබුණා. ඒකත් එක්ක පිස්සු හොඳටම පිස්සු මේ වෙලාව වෙනම් මට. ඔයාට ඊර්ෂ්‍යයිද මං ආන්නේ ගෙදර යන ගමන් ඉන්නේ. අතට යන ගමන් ගොඩක් වීඩියෝස් නෑ. මොකද එදා මැච් එක තිබුණා. ඉතින් ඔය මැච් එක බලපලා ගිහපු හින්දා මට වීඩියෝ ගන්න බැරි වුණා. ගෑන ඉතින් ඔයාලා කියන අමාරුයි. ගයන්න හොඳම තැනක් බලලා මුන්කට අරමේ වැඩි කුලි ගෙනල්ලා එක විදිහට තබලා රංකුඹලා ඔලු අස්සේ පොඩි අපේ පුංචි ගෙයක් හැදුවා. නෑ ආ කිව්වේ මොකක්ද එන කියන්නේ බලන්නේ වා පිළිය මතක වරාමලේ ඔය ලිංගතු ලස්සන දැක්කාම බලන් ඉදින්නේ මම කොහොම සුවඳ තියා විදවන්නද සතයි හිසිදාක ඔයා මගේ ඇස අත්තර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අත්තර රයන් අත්තර නැතුව රයන් රා බොම්බියේ මොන් කියන්නේ අප කියන්නේ Abang Mendelin ada kena. Abang Mendelin ada kena. Aurudu ehandiye. Yayan? Yamalowa ipaduna. Onda onda ada dena. Somiyata bara pisoni karayo. Onda onda ada dena. ඉන්න කොටයි මෙයා දන මෙන්න මේක පොඩ්ඩක් සයිඩ් කරන්න අපේ මැච් එක ඒරවස්සටනේ ඔන්න හොඳයි. ඉතින් අපේ කතරගම වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් thank you වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම්. එහෙනම් ඉතින් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. අපි දැන් ගෙදර යනවා